Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම ඔයගලන්ට අද කතා කරන්න ආවේ මේ දවස් ටිකේ වීඩියෝ එකක් ගේන්න හම්බුන්නේ නැහැ නයි පෙරව ටික ගැන. හේතුව මම ඒගොල්ලෝ මෙතනින් මාරු කරා. මෙතන තමයි කලින් ඉඳලා තියලා තිබ්බේ. මෙතනින් මාරු කරපු හේතුව දැන් මගේ ගස් 100ක් නේ. ඒක ගස් 100කට හැදෙන්න තියෙන වටපිටාව මෙතන මදි. ඒ ප්‍රශ්නත් එක්ක මොකද ඒගොල්ලන් දැන් ඉදිරියට හැදෙනවා, ආතු විහිදෙනවා, ඊට පස්සේ පොළ එනවා. එතකොට ඒගොල්ලන් හැදෙන්න මෙතන ඉඩ පහසුකම් මදිනේ. ඒ හේතුව හින්දා ඒගොල්ලන් මෙතනින් වෙන තැනකට මාරු කරලා ඒ ඉඩ ප්‍රස්තාව හරියට මට අවශ්‍ය විදියට මම හදාගත්තා. දැන් ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. එතකොට මේ දවස් ටිකේම මම ඒගොල්ලන්ට බෙහෙත් කරනවා. ඉතින් එතකොට ඒක මම ඔයගලන්ට කියන්න හම්බුනේ නැහැ, පෙන්වන්න හම්බුනේ නැහැ. එතකොට පෙන්වන්න හම්බුනේ නැති හින්දා අද නැවතත් ඒ රූටින් එකට බෙහෙත් කරන පළවෙනි දවසේ. ඉතින් එතකොට මම ඒ හින්දා ඔයගලන්ට ඒකේ වීඩියෝ එකක් අරන් ආවේ. අපි බලමු ඉතිරියට වීඩියෝ එකත් කරන්දිලා ඉන්න කොහොමද වැඩ ටික වෙන්නේ. එතකොට මෙහෙමයි. දැන් අපි මේගොල්ලන් ලොකු වෙනකම් උපරය දාන්න ඕනේ නේ. මේගොල්ලන් ලොකු වෙනකම් අපි මේගොල්ලන්ට සාතු සප්පායම් කරන්න ඕනේ. දරුවෙක් බලා ගන්නවා වගේ තමයි ඉන්නේ. හරිද? ඉතින් එතකොට මුලින් පටන් ගන්න කෙනෙක්ට අපි පොහොර ගැන විස්තරයක් දන්නේ නැහැ. එතකොට කිසිම දෙයක් දන්නේ නැහැනේ. ඉතින් මගේ වීඩියෝස් වලින් ඔයගලන්ට ගන්න පුළුවන් දේවල් ටික ගන්න. ඊට වඩා දන්න අය ගොඩාක් ඉන්නවා මේ ශාස්ත්‍රයේ. ඉතින් මම මුලින් පටන් ගන්න කෙනෙක්. නමුත් මම එක්ස්පීරියන්ස් කරපු දේවලුත් එක තමයි මම මේ වීඩියෝස් ටිකයි මගේ වගාවල් පටන් ගත්තේ. හරිද? ඉතින් මගෙන් ගන්න පුළුවන් දේවල් ටික ගන්න මමත් නොදන්න දේවල් තියෙනවා මටත් කියලා දෙන්න. මම ඒක හදවතින්ම බාර ගන්නවා. ඉතින් මම මගේ නයිපටව ටිකට පොහොර දෙන්න chart එකක් හදාගත්තා. මොකද මට ඒක හරි පහසුයි. ඒ හින්දා මම chart එකක් හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි chart එක තියෙන්නේ. ඉතින් අපිට පොත් පෙරලා බලනවට වැඩිය හරිම ලේසි. මේ විදිහට chart එකක් හදාගත්තම ඒ chart එකේ විදිහට අපි බෙහෙත් කරන්න දවස් ටික වෙන් කරගන්න ඕනේ. මම එහෙමයි හදාගෙන තියෙන්නේ. මේක සති 4ක්. පැලේ ඉඳලා සති 4ක් යනකම් අපි මේ විදිහට තමයි බෙහෙත් කරන්න ඕනේ. මම හදාගත්ත විදිහ මම ඔයගලන්ට ඉදිරියේදී විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. මම එතකොට රිප්ලයි කරන්නම්. මේක පැලේ ඉඳලා සති 4ක් යනකම් මේ විදිහට තමයි ට්‍රීට්මන්ට් කරන්නේ. මේ සති 4 ට්‍රීට්මන්ට් කරනකම් අපි මේගොල්ලන්ට කරන තාක් කාලයක් මේගොල්ලන්ට අර කූඩිත් වගේ හානිය, පැලමැත් වගේ හානිය ඒවත් එන්න බලනවානේ නයිපටව ටිකක් හින්දා. ඉතින් එතකොට මේගොල්ලන්ට අපි දෙන්න ඕන දිරීනාශක කෘමිනාශකත් මේ අතරතුරට මේ අපි දැන් මේ chart එක හදාගනිද්දී ඒ ටිකක් මේ විදිහටම ඇඩ් කරගන්න ඕන. හරි. ඉතින් මම මේක සති 4 පැලේ ඉඳලා සති 4ක් යනකම් අවශ්‍ය විදිහට පොහොර යොදන්න අවශ්‍ය විදිය සහ මේකේ සම්පූර්ණ මම පොඩි දැලසලස්මක් හදාගෙන තියෙනවා. හරිද? එතකොට පැලේ ඉඳලා සති 4කට පස්සේ අපි කරන්න ඕන ඒ කියන්නේ අපි මල් එන්න එපයිනේ, මල් ගන්න එපයිනේ, පළදාව හදාගන්න අපි ගහ ලෑස්ති කරගන්න එපයිනේ. අපි මේකෙන් කරන්නේ පැලේ ඉඳලා සති 4ක් යනකම් අපි ගහ සූදානම් කරගන්නවා. මුල් ශක්තිමත් කරලා ගහ සූදානම් කරගන්නවා. අපි මේකෙන් කරන්නේ පැලේ ඉඳලා දැන් සති 4ක ට්‍රීට්මන්ට් කරාට පස්සේදී ඊළඟ සති 4 අපි මල් එනකම් අපි ගස් සකස ගන්න ආකාරයට තමයි මේක ට්‍රීට්මන්ට් තියෙන්නේ. අපි දැන් සති 4 ඒ සති 4ට පස්සේ ඒ සති 4ට ට්‍රීට්මන්ට් කරාට පස්සේ මල් ආවට පස්සේදී පළදාව ගන්නකම් තමයි මේ විදිහට අපි ට්‍රීට්මන්ට් කරන්න ඕන. මේ විදිහට මම charts 3ක් හදාගෙන තියෙනවා මගේ පහසුවට. ඉතින් ඒ විදිහට තමයි මම ට්‍රීට්මන්ට් කරන්නේ ගස් ටිකට. ඉතින් අපි මගේ වීඩියෝ එකත් එක්ක ඉදිරියට නැදලා ඉන්න කොහොමද කියලා බලමු. අපි බලමු මගේ නයිපටව ටිකව මම කොහෙටද මාරු කරේ, එතන කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔහොම ඉන්න මේ විදිහට තමයි ඒගොල්ලන්ව මම වෙන තැනකට මාරු කරගත්තේ. ඉතින් අර අතන තිබ්බ ඉඩ පහසුකම් මදි. ඔයගලන්ට පේනවා ඇතිනේ. එතන බොහොම පුංචි ඉඩකින් මම පටන් ගත්තේ. මෙතන මට අවශ්‍ය විදියට මේ මගේ ගෙදර ස්ලැබ් එක උඩ මට අවශ්‍ය විදියට මම හොඳට යන්න 2.2 ප්‍රමාණයකට ඉඩ තියලා තමයි මේ හදාගෙන තියෙන්නේ.
මෙතන ඔක්කොම නයිමිරිස් පැල 134ක් තියෙනවා. මේ විදිහට තමයි මං එතනින් මාරු කර ලීටර්ස් 10කට දිය කරගෙන තියෙන්නේ. අනිවාර්යෙන් ඒගොල්ලෝ පොහොර යදද්දී අත්වැසෙන් පළඳින්න. මොකද අපිට ශරීරයට අහිත කරයින මේ දේවල්. ඒ හින්දා මේ අර අපි මුණල් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් අත්වැසෙන් මේ පළඳින්න. මේ විදිහට තමයි ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 20 ලීටර්ස් 10 කෑන් එකකට දාලා මම මේ වගේ පුංචි ආධාරකයක් මාර්ගයෙන් තමයි දිය කරගන්නේ. මෙතන ලීටර 10 කෑන් එකක් මේක. මේ ඒකට හොඳට දාලා දිය කරගෙන ඊට පස්සේ මේ විදියට මිලිලීටර් 100ක් ගන්න ඕන. මිලිලීටර් 100ක් අරගෙන අපි කොනකිනම් පටන් ගමු. මෙහෙම කැලියේ සහ ශාකයේ වටේ, ඒ කියන්නේ මේ බෑග් එක වටේට දාන්න මිලිලීටර් 100ක්. ඒක දැන් අර එදිනෙදා මෙයා කරාම අතට හුරු වෙනවා කෝප්පේ දාපු ගමන් අපිට තේරෙනවා මිලිලීටර් 100 හරි කියන එක. මේ විදිහට තමයි දාන්න තියෙන්නේ. පැලවලට ආධාරක සවි කරන්න ඕන. දැනට මම ආධාරක එහෙම සවි කරලා නැහැ. ආධාරකයක් සවි කරන්න ඕන. දැන් මෙහෙම දැන් අපි වතුර දැම්මට පස්සේ මේ පැලේ නැවෙන්න බලනවානේ. ඒ හින්දා අනිවාර්යෙන් අපි ආධාරකයක් සවි කරන්න ඕන. අනිත් එක ඕගොල්ලෝ ඉතින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මේ දේවල් හොඳට සාත සප්පායම් කරන්න. එතකොට අනිවාර්යෙන් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉදිරියටත් ඉතින් මගේ වීඩියෝ එක කරන් දෙලා ඉන්න. කොහොමද ඔයගලන්ට මේ වගේ සුළුවට ගෙදර ඉඳන් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද, මේ වගේ දේවල් ට්‍රීට්මන්ට් කරන්නේ කොහොමද කියන දේවල් මම ඉදිරියට කියලා දෙන්නම්. මම කරන ඒවා වීඩියෝස් පෙන්නන්නම්. එතකොට ඒවෙන් ගන්න පුළුවන් අදහසක් වෙනවා නම් ගන්න. Thank you for watching. Bye bye.